සුබම සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්. අද මං ගෙනාව වීඩියෝ එක මං කලින් ඔයාලට කිව්වා මං කරන එකක් නැහුවා කියලා සාලෙට. ඉතින් ඒක පෙන්නන ගාම මගේ සාලේ වෙනස් වුණ විදිහ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද මං වීඩියෝ එක කරේ. ඉතින් දැන් මේ මුලින්ම තීන්ත ගානවා. ඉතින් හස්බන්ඩ්ුයි පුතයි දුවයි එකතු වෙලා තමයි තීන්ත ගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපේ ගෙදර වැඩ කරනකොට හැමෝම එකමුතු වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් ගෙදරම තීන්ත ගන්න අපිට දවස් 2ක් වගේ කාලයක් තමයි ගියේ. දුව කරන දේ තමයි ලයින් තියෙන ඒවා එයා පොඩි පින්සලක් අරන් ගන්නවා. ඉතින් පුතාත් තාත්තට උදව් වෙන ගාම තීන්ත වැටෙන ඒවා එයා පිහිදනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ ගෙදර තීන්ත ගෑවේ. ඉතින් මගේ පුතා හරි ආසයි ලස්සනට ඉන්න, පිළිවෙලට ඉන්න. එයාගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා මට ඇත්තටම. ඒ වගේම මගේ හස්බන්ඩ්ුත් ඒ වගේ තමයි. එයා තමයි මම මේක කරමු කිව්වහම එයාට විවේක තියෙන වෙලාවලට හැම දෙයක්ම අපේ ගෙදර වැඩ කරන්නේ. මොකද අපේ ගෙදර කවදාකවත් කිසිම දවසක බාසුන් නැහැ කෙනෙක් වැඩ කරපු ගෙයක් නෙමෙයි. මොකද අපේ ගෙදර ගොඩාක් පරණ ගෙයක් නේ. හස්බන්ඩ් තමයි හැම දෙයක්ම ගෙදර කරේ. ටයිල් අල්ලන එකේ පටන් හස්බන්ඩ් තමයි කරේ. ඉතින් බාස්කුලියක් ඇත්තටම අපිට ගියේ නෑ අපේ ගෙදරට. ගොඩාක් පරණ ගෙයක් අපි ගන්නකොට. දැන් අපි මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 13ක් විතර වෙනවා. ඉතින් සෑහෙන පරණයි. අවුරුදු 40කටත් වැඩිය පරණ ගෙයක තමයි අපි ඉන්නේ. ඒ කාල සීමාව ඇතුළත පොඩ ඉතින් අපි හදාගෙන මේ විදිහට ඉන්නවා. ඉතින් හදනවා කියන්නේ කඩලා බිඳලා නම් කිසි දෙයක් කරේ නෑ. කඩලා බිඳලා කරන්න බයයි. ඉතින් අර බිත්ති පුපුරල ඒවා තියෙන හින්දා ඇත්තටම බයයි. ඒකින්ද අපිට පුළුවන් විදිහට අඩුම පිරිවැයක් දරලා ගේ ලස්සන කරගන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලට කියන්න ඇත්තටම මේ ගේ ගන්නකොට මගේ තාත්තා නම් ඇත්තටම අකමැති වුණා. එයා ගෙදරින් තරහ වෙලත් යන්න ගියා මම මේ ගේ ගන්නවා කියලා. ඒ අය කිව්වොත් ගේ තිබ්බ පරිසරයේත් එක්ක ගේ ගොඩාක් සත්තු මේ ගේ වහලා ගොඩක් කල් තිබ්බ ගෙයක්. ඉතින් සත්තු එහෙම බෝ වෙලා ඉතින් ගන්න සසරක් ඇත්තටම තිබ්බේ නෑ ගෙදර. ඉතින් ඒත් මට තිබ්බ පසුබිමයි වාතාවරණය එක්ක මට මේ ගේ ගන්න ඕන වුණා. ඉතින් ඒ අරගෙන අවුරුදු 12ක කාල සීමාව ඇතුළත ඉතින් අපිට පුළුවන් විදිහට අපි දෙන්නාගේ මහන්සියෙන් තමයි මේ ගේ මෙහෙම ලස්සනට තියාගෙන ඉන්නේ. ඉතින් අද නම් ඇත්තටම කියන්න බැරි තරම් ලස්සනක් තියෙනවා ගෙදර ඉන්න. හරිම ආසයි හිතෙන පරිසරයක් මමයි මගේ මහත්තයයි ඇත්තට අපේ මහන්සියෙන් ගොඩනගාගෙන තියෙනවා. තනිකරම මිල මුදල් වලින් නෙමෙයි ශ්‍රමයෙන්ම තමයි අපේ ගෙදර මෙච්චර දෙයක් ලස්සන කරගත්තේ අපි. ඉතින් අමුද්‍රව්‍ය එහෙම ගත්තා. ඉතින් අපේ බජට් එකට හරියන තමයි අපි අමුද්‍රව්‍යයත් අරගෙන අපේ මහන්සියෙන්ම කැප වෙලා තමයි අපි මේ ගේ ඇත්තටම මේ තත්ත්වයට ගත්තේ. ඉතින් අවුරුදු 4-5ක්ම කුලියට ඉඳලා තමයි අපි අපේ ගේකටම ආවේ. කුලී ගෙවනවා කියන්නේ ඉතින් ඔයාලත් දන්නවනේ කුලී ගෙවගෙන ඉන්න ගියාම ඇත්තට ඉතින් කරන්න කිසිම වැඩක් අපිට කරගන්නත් බෑ කුලී ගෙව. ඉතින් යයිගොනයි යන්න කිව්වහම යන්න ඕනේ. ඒ වගේ ඉතින් අපි ඇත්තටම ගෙවල් 4-5ක් ඇත්තටම මාරු කරා. ඉතින් ඊට පස්සේ හිතලා කොහොම හරි ඉතින් අපේ මහන්සියෙන්ම අපි මේ ගේ අරගෙන මේ පරණ වුණාට ඉතින් අරගත්තා. අපි කවදද දවසක ලස්සනට අපි දෙන්නට පුළුවන් වෙයි කියලා හිතලා ගොඩනගා ගන්න ලස්සන ගෙයක් හිතලා තමයි ඉතින් ගත්තේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මගේ මහත්තයා තමයි සම්පූර්ණම කැපවීම මේකට කරන්නේ ගේ ලස්සනට තියාගන්න. ඉතින් මම කිව්වහම දෙයක් එයා අනිවාර්යෙන් ඒ දේ කරනවා. එයාට ඉතින් එයාගේ රාජකාරීත් එක්ක හරි අමාරුයි කරගන්න. ඉතින් ඒත් රැයට හරි ඇවිල්ලා එයාට පුළුවන්කමක් තිබ්බොත් එයා ඉතින් කරලා දෙනවා. ඒ වගේම තමයි මගේ පුතත්. එයාත් හරි ආසයි ලස්සනට ගේ දොර තියාගෙන ඉන්න. දූ නම් චුට්ටක් ඉතින් තාම පොඩි හින්දා එයා ඉතින් ටිකක් හැටි කරනවා. ඒත් ඉස්සර තරම් නෑ. දැන් එයාත් ඉතින් අයියාගේ දේවල් දැකලා එයාත් පුළුවන් තරම් ලස්සනට ඉන්න ඉතින් උත්සාහ කරනවා.
ඉතින් අපේ ගෙදර කොච්චර මොන වැඩ කරන්න ගත්තත් මේ දෙන්න ඉන්න දවසක තමයි අපි ඇත්තටම කරන්නේ. මොකද එතකොට ඒ දෙන්නගේ සහයෝගය ලැබෙනවා. එයාලටත් ඒ දේ ඉගෙන ගන්න පුළුවන් කවදා හරි. එයාලගේ ජීවිතේ ගොඩ නගා ගන්න ගියාම උනත් මේ පවුලක තියෙන සමගිය හරිය වටින දෙයක්. ඉතින් හැම වෙලේම අපි උත්සාහ කරන්නේ ඒ දෙන්න ඉන්නකොට වැඩක් කරන්න තමයි. ඉතින් ඒ විදිහට අපේ සියලුම කාමර සියලුම තැන් අපි ඇත්තටම පේන්ට් කරා. පුළුවන් විදිහට ඉතින් සමහර බිත්ති එහෙම පුපුරලා ඒවා තිබ්බා. ඉතින් ඒවත් තීන්ත ගාලා ටිකක් ඔක්කුවට අරගෙන ඒවා වහගෙන කොහොම හරි ඉතින් අපි ලස්සනට තීන්ත ගාගත්තා. ඉතින් අපේ ගෙදර ඇත්තටම කිව්වොත් තියෙන්නේ එක එක පාට ටයිල්. ඉතින් මම ඔයාලට කිව්වනේ අපේ ගෙදරට හම්බෙච්ච ටයිල් වගේක් අල්ලගත්තේ කියලා. මේ ඔයාලා දකින්නේ මම ඔයාලට කලින් පෙන්නුවා මම ෂවර් කර්ටන් එකක් ගත්තා කියලා. ඒක තමයි මේ ඔයාලත් දකින්නේ. ඉතින් අපේ ඇත්තටම බාත්රූම් එකේ දොර ගොඩක් දිරලා තත්ත්වෙ තිබ්බේ. ඉතින් අපිට කඩලා හදන්න පුළුවන් වාතාවරණයක් නැහැ. කැඩුවොත් කොහෙන් මොකක් හරි වෙයිද කියලා හිතලා අපි ඉතින් ෂවර් කර්ටන් එකක් එතනට දාගත්තා తాවකාලික විසඳුමක් වශයෙන්. මොකද මේ උළුවස්සකුයි දොරකුයි දාන්න ගියොත් එහෙම කැඩුවොත් කොතනින් බිත්ති පුපුරලා ලොකු මුදලක් ඉතින් අතේ තියාගන්න ඕනේ ඒ වගේ දෙයක් කරන්න. ඉතින් ඒ වගේ ඒ හින්දා තමයි ඒ වගේ తాවකාලික විසඳුමක් අපි ගත්තේ. ඔයාලා දැක්ක ෂවර් කර්ටන් එක තමයි ඒ තියෙන්නේ. මේ තියෙන ඉතින් මම ඔයාලට පෙන්නුවේ මම කර්ටන් මහගත්තා කියලා. මේ තියෙන ඉතින් මම දාගත්ත කර්ටන් තමයි. ඉතින් ඔයාලට කියන්නේ මේ කර්ටන් වලට දාලා තියෙන බාර් හිටන් මගේ මහත්තයා තමයි ඇල්ලුවේ. අපි ගිහිල්ලා මේ ඔයාලට කියන පමුණුවේ තියෙනව ඇත්තටම අපිට මැනලා ගියා මැනගෙන උළුවස්සේ ප්‍රමාණයට අපිට අවශ්‍ය ප්‍රමාණයට මැනගෙන ගියාම අපිට පමුණුවෙන් ඇත්තටම ගන්න පුළුවන්. මේ ගොඩක් අඩුවට තියෙනවා ඉතින්. ඇත්තටම මේ ලොකු මුදලක් දරන්න වෙන්නේ නැහැ අපිට කර්ටන් එකක් ඇත්තට දාගන්න. මේ අර පිටට දෙනවට වගේ නෙමෙයි මේ තමන් කරනකොට ඒක ගොඩාක් අඩුපිරිවෙයක් තමයි දරන්න වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සාලෙට අපේ ගෙදර මේන් ඩෝ එකෙන් එනකොටම පේන වෝල් පේපර් එක අලවගත්ත තැන. ඉතින් මම එතනට මේ විදිහට මනි ප්ලාන්ට් එකක් එල්ලගත්තා කහ පාට එකක්. මේ මල් වැල අල්ලලා තියෙන තැන තිබ්බේ නිකන් උළුවස්සක් පොඩි උළුවස්සක්. ඉතින් අපි ගෙදරට ආවට පස්සේ ඒක කඩලා ලොකු කරා ආච් එකක් වගේ ලොකු ප්‍රමාණයක් කරා හිරු එළිය ගේ ඇතුළට ගන්න. ඉතින් ඒ සියලුම දේවල් කරෙත් මගේ මහත්තයා තමයි. ඉතින් ඔයාලට කියන මගේ මහත්තයා මේසන් වැඩ කිසි දෙයක් දන්න කෙනෙක් නෙමෙයි. ඒ වුණාට එයාට පුළුවන් කියලා හැඟීමෙන් එයා මේ ගෙදර සියලුම වැඩ කරනවා. මොකද අපිට අමතරව දෙන්න යන මුදල ඇත්තටම ඉතුරුයිනේ. එතකොට අපිට ඒකෙන් වෙන වැඩක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ සාලේ ඇත්තටම දැන් තියෙන්නේ. ඔයාලට කියන්නේ මීට අවුරුදු 12කට 13කට කලින් ගත්ත ගේයි අද ගේයි බලනකොට සෑහෙන වෙනසක් තියෙනවා. ඉතින් මගේ මහත්තයාගේ කැපවීමෙන් උත්සාහයෙන් ගත්ත වෙනසක් තමයි මේක. අපිට කරන්න පුළුවන් කියන චේතනාවෙන් තමයි අපි හැම දෙයකට මත ගහන්නේ. මමයි මහත්තයයි හරි ආස දෙයක් තමයි මේ ගෙදර වැඩක් කරලා පිටට දෙන්නේ නැතුව අපිම කරලා ඒ දේ සතුට ලබන්න පුදුමාකාර සතුටක් ඒකෙන් තියෙන්නේ. අනේ අපි මෙහෙම කරානේ අපිට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා හැඟීමක් ඇත්තටම අපේ හිතට එනවා. එතකොට ඉතින් ඒක සල්ලි වලටත් ගන්න බැරි සතුටක්. ඉතින් ඒ විදිහට ඒ සතුටයි කැපවීමයි මත තමයි අපේ ගේ මෙච්චර ලස්සනට ඇත්තටම හැදිලා තියෙන්නේ. ඉතින් අපේ ගෙදර හරි සතුට පිරිච්ච ඉතින් ගෙයක්. පුතයි දුවයි කොයි වෙලාවෙත් ඉස්කෝලේ ඇරිලා පන්ති ගියත් ගෙදර එන්න බලන්නේ සතුටින් නිදහසේ ඉන්න තැනක් ඉතින් අපි නිර්මාණය කරා අපි දෙන්නගේ කැපවීමෙන්. ඉතින් මට හිතෙනවා දෙයක් ඇත්තටම හිතුවොත් කරන්න බැරි නැහැ. දෙන්නෙක්ගේ සහයෝගයයි කැපකිරීමයි තියෙනවා නම් සමගියක් පවුලක සෑහෙන දුරක් යන්න පුළුවන්. ඉතින් අපි දෙන්න මැරි කරාට පස්සේ කුලියට ඉඳලා සෑහෙන කාලයක් කුලියට ඉඳලා තමයි අද මේ වගේ තමන්ගෙම ගේක ඉතින් පදිංචි වෙලා ඉන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ මගේ
මහපු කර්ටන් එක ලස්සනද කියලා. ඉතින් මට කමෙන්ට්ස් එකක් දාන්න. ඉතින් මගේ ගේත් ලස්සනද කියලා ඔයාලත් බලලා මට කියන්න. එහෙනම් මං අදට ගිහින් එන්න. මගේ වීඩියෝ බලන ඔයාලා අලුත් කෙනෙක් නම් මාව සබ් කරන්නත් ඉතින් අමතක කරන්න එපා. මගේ වීඩියෝ බලනවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මට ආදරණීය කමෙන්ට්ස් දානවට ගොඩාක් ස්තුතියි.